පිහිටුම් සේලයෙන් වටවුණු කඳුපන්ති අතර විහිදුණු ලෝක ප්‍රකට දෙමෝදර රේල් ගැටයට මුහුණලා ඇයගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත. සුපර්ෆයින් වූ ගෝල්ඩන් ටී නාමයෙන් ගුණාත්මක හා රසවත් අත්කම් තේකොළ නිෂ්පාදනයේ නියැලෙන ඇය කෙටි කාලයක් තුළ ව්‍යාපාරික ලෝකයේ සාර්ථක නාමයක් රඳවාගත් දිරිය කතක් ලෙස අගය කළ හැකිය. සාර්ථක ව්‍යාපාරය හිමිකාරිණියක් විදිහට ඔබගේ ව්‍යාපාරයේ ආරම්භය ගැන ඔබට කියන්නට බොහෝ දේ ඇති. මම මේ තේකොළ ව්‍යාපාරය පටන් ගත්තේ 2016. ඊට පස්සේ මම ඒ දවස්වල කලේ ෆැක්ටරි තේකොළ අරගෙන පැකට් කරලා විකුණපු එක. මේ වගේ ගොඩක් කරේ නෑ. ඊට පස්සේ මට හිතුණා 2019 වගේ වෙනකොට මේ පැත්තේ සංචාරක ව්‍යාපාරය හොඳටම දියුණු වුණා. සංචාරකයන්ට හරියන නිෂ්පාදනයක් කරලා වෙළඳපොළට දාන්න මගේ තිබුණ අදහසත් එක්ක මේ කාලේ ගැලපුණා. ඊට පස්සේ මම white tea silver tips එක ඒ වගේම golden tips ඒ වගේ handmade tea නිෂ්පාදනය කරලා වෙළඳපොළට දාන්න පටන් ගත්තා. ව්‍යාපාරය ආරම්භ කරපු කාලේ අපේ නිෂ්පාදන ගැන ලොකු දැනුමක් වෙළඳපොළේ තිබුණේ නැහැ. ඒක නිසා සංචාරකයෝ හිතපු තරම් ආකර්ෂණයක් අපිට ලැබුණේ නැහැ. මගේ ව්‍යාපාරය කරගෙන යනකොට 2019 වගේ අපේ රටේ බ්ලාස්ට් එකක් තිබුණා. ඒක අපේ ව්‍යාපාරයට ගොඩක් බලපෑවා. මොකද සංචාරකයෝ එක ගොඩක් අඩු වුණා. ඒ වගේම කොවිඩ් වසංගතය, ආර්ථික අවපාත, ඒ ප්‍රශ්න ගොඩක් ඉතින් ආවා අභියෝග. ඒවට සාර්ථකව මුහුණ දීලා මේ පසුබැස්සේ නෑ. ඉතින් අපි කොහොම හරි බිස්නස් එක මේ තත්ත්වයට ඇදගෙන ආවද. සුපර්ෆයින් නාමයත් සමග ඔබ ගොඩනැගෙන්නේ හිමිහිමි. ඉතින් ඒ ආපු ගමනේ පාදක අභියෝග හමුවේ වේගවත් දියුණුවක් අද වෙන විට ඔබ ලබලා තියෙනවා. ඉතින් ඒ ගමනේ ආතක නොවන හැරවුම් ලක්ෂණ අනිවාර්යයෙන්ම තියෙනවා. මම මේ ව්‍යාපාරය ආරම්භ කරගෙන යන අතරතුර 2019 කුඩා ව්‍යාපාරාංශයේ මැදිහත් වීමෙන් ඊවසාය 2019 අලෙවි ප්‍රදර්ශනයේට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තමයි පැවැත්වුවේ. ඒකට සහභාගී වෙන්න මට අවස්ථාවක් හම්බුණා. ඒක තමයි මම හිතන්නේ මගේ ව්‍යාපාරික ලෝකේ හැරවුම් ලක්ෂය. ඒ කියන්නේ එතනින් තමයි මම අලවිය වැඩි කරගන්න ගොඩක් උනන්දුනේ. එතෙන්දි මට ඇලවුම් ලැබුණා තේකොළ වලට. ඊට පස්සේ මගේ පැකේජින් ඒවා වැඩි දියුණු කරගන්න අවස්ථාව හම්බුණා. මේ වෙන ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන තියා බලාගෙන මගේ නිෂ්පාදන වෙනස් කරන්නේ කොහොමද කියන තැන ඒ හැම දෙයක් ගැනම අත්දැකීමක් හොඳ අත්දැකීමක් මට ඒ ප්‍රදර්ශනයට සහභාගී වෙච්ච එකෙන් ලැබුණා. අපට අවශ්‍යයි ඔබෙන් මේ ව්‍යාපාරය ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න. මම තනියෙන් ආරම්භ කරපු ව්‍යාපාරය දැනට සේවක සංඛ්‍යාව 7 දෙනෙක් වගේ සේවය කරනවා. කුඩා තේවතු හිමියන්ගෙන් අමුදලු හොඳ ප්‍රමිතියෙන් තියෙන දලු මිලදීගෙන ඒගොල්ලන්ටත් මම වැඩි මිලක් ගෙවනවා. ඊට පස්සේ ඒවා ගෙනල්ලා තෝරලා වේලලා අලංකාර ඇසුරුම් වල දාලා තමයි මම අලෙවි කරන්නේ. මුලින්ම ව්යාපාරය ඇගීමකට ලකුණේ 2022 කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කරන තරගයේ දිස්ත්‍රික් හොඳම ව්‍යවසායිකා විදිහට තේරුණා. ඒ වගේම 2023 ඌ අභිමානී සම්මාන උළෙලේ ලෝකඩ සම්මානයක් හිමිවුණා මගේ ව්‍යාපාරයට. ඊට පස්සේ 2023 24 වගේ වර්ෂවල සාමාන්‍යයෙන් වනිතා අභිමානී අලත් තරඟ වලින් වගේ ජයග්‍රහණය කරා. 2025 වනිතා අභිමානී සිරිස ටීවී සහ ටීවී බැංකු සංවිධානය කරපු තරගාවලියේ ජාතික මට්ටමේ කුඩා ව්‍යාපාරාංශයේ ප්‍රථම ස්ථානය මට හිමි කරගන්න පුළුවන්. ව්‍යාපාර ලියාපදිංචියේ පටන් මේ දක්වා ව්‍යාපාරයේ මේ තත්ත්වයට රැගෙනීමට කුඩා ව්‍යාපාරාංශයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. බිස්නස් ප්ලෑන් එකක් හදාගන්න, ගිණුම් තබන්න, මූල්‍ය සහයෝගය අවශ්‍ය වෙලාවට ඒ බැංකුවලට යොමු කරන්න. මම දැනට බලාපොරොත්තු වෙන ඉස්සරහට අපනයන වෙළඳපොළ කරා පිවිසීමට EMP සර්ටිෆිකේට් එක ලබාගෙන තියෙනවා. ව්‍යාපාරික ස්ථානයේ පුරුදු කිරීම පටන් අරගෙන තියෙනවා. සේවකයෝ මීට වැඩිය බඳවාගෙන ව්‍යාපාරය මීට වැඩිය පුරුදු කිරීමට තමයි මගේ ඉස්සරහට බලාපොරොත්තු. අපිට ව්‍යාපාරය නමින් ගිණුමක් විවෘත කරලා සේවකයෝ එක්කෙනෙක් දෙන්නේ යාට ETF කියන එක සමාජ මාධ්‍ය උපයෝගී කරගන්න ඕනේ. එක බිස්නස් එකක් මත ඉන්න එපා කියන පණිවිඩය දෙනවා. සාහෙන් කැපවීමෙන් උනන්දුවෙන් ව්‍යාපාරය ආරම්භ කරන්න ඔයාලට උදව් කරන්න හැම වෙලාවෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපනය කරලා තියෙන කුඩා ව්‍යාපාරාංශයේ සූදානමින් ඉන්නවා. ඔබත් උත්සාහය අත්නොහරින සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවෙක් වන්න. ඔබගේ මනා කැපවීම අධිෂ්ඨානය ඇය මෙන්ම ඔබවත් දිනක සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවෙක් කරනවා නිසැකය.